ඔන්න ඔන්න ඕක තමයි UK එහෙම නැත්නම් අපි කියන්නේ එංගලන්තේ ආවයි කියලා ඉතින් ඕක තමයි ඉතින් ජීවිතේනේ. දැන් මම මේ ඇවිල්ලා තින්නේ පොඩි පැය 4ක වගේ මට ගොඩක් කාලට පැය 4ක තියෙන මෙතන අපි කියන්නේ කොහොමද කියන්නේ පාර්ට් ටයිම් එකක් වගේ මම මේ අද ඇවිල්ලා තින්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ පිඟන් කෝප්ප මේ ඔක්කොම තියෙන මේගොල්ලෝ මේ තේ බීලා ඔක්කොම දාලා ගිහිල්ලානේ. එහෙම තමයි ඉතින් දැන් මම මේ ඇවිල්ලා තින්නේ පැය 4ක පාර්ට් ටයිම් එකකට. ඉතින් ආවට පස්සේ ඉස්සෙල්ම අපිට ඉතින් පටන් ගන්න දෙන්නේ කුස්සියෙන් තමයි පටන් ගන්න. දැන් ඔය පේනව නේද ඔයගොල්ලන්ට මම පෙන්නන්න ඒගොල්ලෝ කාලා බීලා ඔක්කොම මේ දාලා ගිහිල්ලා තින්නේ මේ. දැන් පිඟන් තියෙනවා නයිෆ් එකක් තියෙනවා මේ ප්ලාස්ටික් කෑලි. ඒතකොට ඉන්න මම තාම පෙන්නන්න මේ බලන්න. මේ බලන්න මේ තේ බීලා බිව්වෙත් නෑ ඒගොල්ලෝ මෙහෙම්ම දාලා ගිහිල්ලා මේ. නේ. දැන් මේවත් මම හොදන්න ඕනේ. මේගොල්ලෝ මේ අද උදේ දාලා ගිහිල්ලා ඉතින් හොදලා නැහැ මොකද ඒගොල්ලෝ දන්නවා මම එනවා කියලා ඉතින් ඔක්කොම මට ඉතුරු කරලා. එහෙම තමයි මෙහෙ. මේ තියෙන බලන තේ හදලා මේ තියෙන තාම තේකොළ පැකට් මේ. ඒගොල්ලෝ මේ තාම තේකොළ පැකට් දාලා ගිහිල්ලා මේ මොකද ඒගොල්ලෝ දන්න වැඩ කරන්න මම එනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොම දාලා ගිහිල්ලා මොකද මට තියලා අර මගේ පැය 4ට වැඩ කරන්න ඒගොල්ලෝ. ඉතින් එහෙම තමයි ඉතින් මේ රටවල් වලට අහම ඉතින් ඔය වගේ කේස් තියෙනවා. අපිට අපේ ගෙවල් වල වගේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලෝ දන්න වැඩකාරයෙක් එනවා කියලා. ඒගොල්ලෝ කියවනවනේ. පැය 4ක් දෙනවා මට. ඉතින් වැඩ තියෙනවානේ. ඒගොල්ලෝ වැඩක් දෙන්න ඕනේ. අනික ඒගොල්ලෝ වැඩකාරයෙක් කෙනෙක් හින්දා ඒගොල්ලොත් එහෙම ඔක්කොම දාලා යනවා මේ. ඔක්කොම දාලා ගිහිල්ලා. ඕගොල්ලන්ට පේන ඇති මේ කෑම කාපුවා මේ මුකුත් මේ හොදන්න නැතුව දාලා ගිහිල්ලා මේ. එහෙම තමයි මේ කෑම වගේක් කාලත් නැහැ ෆ්‍රිජ් එකේ දාලත් නැහැ මේ අපරාධ නේද? ඉතින් ඔහොම තමයි. දැන් ඉතින් කොහොම හරි මේ දැන් මම උදේ ආවා. මේගොල්ලෝ තමයි උදේ මේගොල්ලෝ ගිහිල්ලා තියෙන ඔක්කොම කට්ටිය එළියට. ඉතින් මට කුස්සිය බඩු ටික ඔක්කොම තියලා ගිහලා තියෙන සුද්ධ කරන්න කියලා. සුද්ධ කරලා ක්ලීනින් කරලා. ඉතින් කොහොම හරි මට පටන් ගන්න වෙන්නේ කුස්සියෙන් තමයි මේ ටික කරන්න පටන් ගන්න වෙන්නේ ඔක්කොම. ඊට පස්සේ ඉතින් තව වැඩ තියෙන මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ ඉතින් කෝප්පේ ඉඳලම හොදන්න ඕන. මේ දාලා මං කරන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙම පොඩ්ඩක් හොඳට සබන් මෙහෙම ගාලා පොඩ්ඩක් තියෙන මොකද දෙවෙනි පාර්ට්ටත් හොදන්න ඕන. මොකද එකපාරට මේ තියෙන මේ කුණු කොට යවන්න අමාරුයි මේගොල්ලන්ගේ. කහ මේ තේකොළ කහට. ඔහොම පොඩ්ඩක් තියෙනවා. මේ බලන්න මේක ඇටි මේ කෝප්පල ඇටි මේ ඔයගොල්ලෝ පේනවනේ. ඔහොම පොඩ්ඩක් තියෙන ඉස්සෙල්ලාම පොඩ්ඩක් මේක තෙම්මලා ගන්න ඕනේ නැත්තම් මේක පාට හොදලා මේ කුණු කොට යවන්න බෑ. අයිලවල මම ඔයාලට තාය එකක් පෙන්නන්න මේ ඩස්බින් එක. මේ ඩස්බින් එක මේ බලන්න. ඩස්බින් එකත් අයින් කරන්න. ඩස්බින් එකත් මට තියලා ගිහලා. මොකද එහෙම තමයි ඒගොල්ලෝ කෙනෙක් වැඩ කරන්න එනවා නම් එයාට ඔක්කොම තියලා යනවා.
හොම තමයි ඉතින් පැය 4කට පාර්ට් ටයිම් එකක් කරන්නාම ඔක්කොම කරන්න එනවා අපිට කියලා. ඉතින් ඒගොල්ලෝ ඉතින් අපේ නෑදෑයෝ නෙමෙයිනේ නේ මොකද කරන්නේ. ඉතින් කරන්න වෙනවා. මොකද මමත් ඉන්නේ මොකද අපේ දැන් ප්‍රධාන මගේ මේ මේන් ජොබ් එක තියෙනවනේ. මේන් ජොබ් එකට අමතරව මම මේකට එනවා. මම ඕගොල්ලන්ට කියන්නම් ඇයි ඕගොල්ලෝ බලයි මම මේන් ජොබ් එක කරද්දී ඇයි තාම පාර්ට් ටයිම් එකට ඇවිල්ලා දුක් විඳින්නේ කියලා. මම ඕගොල්ලන්ට ඒක තව ටිකකින් කියන්නම්. මම දැන් ඊටු ටික කරලා ඕගොල්ලන්ට මම ඒ ගැන තව විස්තර කියන්නම්. ගොඩක් දේවල් තියෙනවා කියන්නේ මේ UK ආවට ඉතින් අපි හිතන් ඉන්න UKම නෙමෙයි. එහෙම නැත්නම් අපි හිතන් ඉන්න එංගලන්තේ නෙමෙයි මේ ආවට පස්සේ තියෙන්නේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මම ඕගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නම්. ඇයි තව අමතර රස්සාවකට එන්නේ කියලා නේ. ඔයගොල්ලෝ හිතනවා මේන් ජොබ් තමන්ගේ ප්‍රධාන රස්සාව කරලා පස්සේ ඇයි ගෙදරටලා ඉන්නෙත් කියලා නේ. සල්ලි වැඩි මදි වෙලාද තණ්හාවද ඔය වගේ අදහස් එක එක්කෙනා කියන්න පටන් ගන්නවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඇත්ත ඉතින් මෙහෙට ආවට පස්සේ තමයි ඒක අපිට තේරෙන්න පටන් ගන්න. අපිට ඒක ප්‍රායෝගිකව දැනෙන්න පටන් ගන්න. හොඳයි. අපි යමු. එහෙම නැත්නම් මම යනවා අතෙන්ට ඒක ඉවර කරලා මම අනිත් ටික ඔයගලන්ට දැන් පහදලා දෙන්නම් මොකද්ද හේතුව කියලා. ඉතින් ඕක තමයි ඉතින් දැන් මම ඔයාලට කලින් කිව්වා මට මෙතන පැය 4ක පැය 3ක් 4ක් ගොඩක් වැඩ කළා මට පැය 3ක් 3මාරක් කරත් පැය 4ක සල්ලි දෙනවා. මේ ටික ඔක්කොම කරලා තියන්න ඕන. ඒගොල්ලෝ දන්නවා පැය 4කට හරියන වැඩි ටික ඒගොල්ලෝ මට දීලා යනවා. කොහොමත් පැය 3ක් 3මාරක් වගේ ඇතුළත මම මේ ටික කරලා තියන්න ඕන. ඒගොල්ලෝ එනකොට ඔයගොල්ලන්ට පේන ඇති ඉතින් මේ ඔක්කොම මේ පොල් කටු හැන්දිටම දාලා ගිහිල්ලානේ. මේගොල්ලෝ පොල් කටු හැන්දි පාවිච්චි කරන මේ අපේ ලංකාවේ වගේ මේ බලන්න. මේගොල්ලොත් කොහෙන් හරි ඔය ශ්‍රී ලංකන් කඩේකින් මේ වරන් තියෙන මේ පොල් කටු හැන්දි. ඉතින් කොහොම හරි දැන් මම මේකේ වැඩට ආවම ඉතින් ගොඩක් කලාට ඒගොල්ලෝ දන්නවා මොකද මේගොල්ලෝ මට ගෙදර යතුරු එහෙම දීලා ගිහිල්ලා තින්නේ. ඒගොල්ලෝ දන්නවා මම මොකද මෙතෙන්ට එනවා දැන් මාස 6කට වැඩි එක දිගට වැඩට එනවා. දැන් ඒගොල්ලන්ට අර මාත් එක්ක විශ්වාසය ගොඩනැගිලා තින්නේ. ඒගොල්ලෝ බය නැතුව මට ගෙදර යතුරු දීලා වැඩ ටික ඉවර කරලා ගේ ලොක් කරලා දොරේ යතුරු තියන්න තැනක් තියෙනවා. එතන තියලා යන්න කියලා තින්නේ මට. ඉතින් මම මකට තියෙන ටික මේ වැඩේ කරාට පස්සේ මට යන්න පුළුවන්. මං හිතන්නේ අද තියෙන මීපස්සේ මේ ඩස්බින් ටික අයින් කරන්න තියෙන. ඊට පස්සේ පිටිපස්සේ තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරාට පස්සේ මගේ අද පැය 4 3මාරක් 4ෙම අපි ඉවර කරනවා මේ වැඩ ටික. කරාට පස්සේ මට යන්න පුළුවන්. මම ඊළඟට කියන්නම් ඇයි මගේ ප්‍රධාන මම කියන්නේ මගේ මේන් ජොබ් එකේ මේ ජොබට අමතරව මම මේ වගේ මාන්සියලා මේ වැඩට මේක මේ පාර්ට් ටයිම් එකක් කරන්න එන්නේ මේ ගෙදරක මේ වගේ අපි කියන්නේ මොනවද මේකට ක්ලීනින් එහෙම නැත්නම් අර කම්කරු ජොබ් එකක් එන්නේ කියලා. රයිට්. මම ඕගොල්ලන්ට ඊළඟට අන්තිම එකට මම ඒක ඕගොල්ලන්ට මේ එක්ස්ප්ලেইন කරන්න ඇයි එන්නේ කියලා. ඩස්බින් එක පිරලා මේ ඩස්බින් එක අතස් කරන්න ඕනේ. ඒගොල්ලෝ පොඩ්ඩක් මං හිතන්නේ සති දෙකකින් වගේ අස් කරනවා නේ. ඔක්කොම දාලා ගිහලා මේකේ. මම අස් කරනවා මං හිතන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ බෑග් එකත් මදි නේද? මෙතන මේ බෑග් එකත් මදි වෙයි. මම හිතන හැටියට. ඕකේ. තා බෑග් එක ගන්න වෙයි. මේ බලන්න. කොච්චර ඩස්බින්ද කියලා මේ. ඔක්කොම නේ සති දෙකක විතර ඒවා. ඔක්කොම ඉතින් සුද්ධ කරන්න ඕන. මේ වලට ආවම එහෙම බෑ කියලා බෑ. මොකද මට ලැබෙන පැය 4ට ඉතින් උපරිම කරලා
හොඳට කරලා දෙන්න නැත්තම් ජොබ් එක හම්බෙන්නේ නැහැ. ඊළඟ දවසේ තව මම අද හරියට කරේ නැතුනොත් තව කෙනෙකුට දෙනවානේ. මේ හින්දා ඉතින් කරන්න පුළුවන් උපරිම විදියට උපරිම හොඳට ඒගොල්ලෝ නාම ලස්සනට කරලා තියන්න. ඕකේ ඔන්න මං කිව්වේ පැයත් 4ක විතර මට දෙනවා කියලා. නමුත් මං අද පැය 3:00මාරින් ඉවර කරගත්තා. ටට්ටක් ගාලා කරා. මම තේරුණාට මට ඒගොල්ලෝ පැය 4ක සල්ලි දෙනවා. ඉතින් මම 3:00මාරින් ටට්ටක් ගාලා මට ගෙදර යන්න පුළුවන් ඉක්මනට. ඔන්න දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා කොහොමද තිබුණේ කුස්සිය. එහෙම නැත්නම් කිචන් එක අපි කියන්නේ. ඔන්න දැන් බලන්න අලුත් කිචන් එක. නිව් කිචන් එකක් ඔයාලට දැන් පේනවා. බලන්න කොහොම පොඩ්ඩක් ඉතින් කිචන් එක. බලන්න. දැන් කලින් කොහොමද තිබෙන්නේ? ඔන්න බලන්න දැන් තියෙන හැටනේ. දැන් ඔක්කොම තියලා තියෙන්නේ මෙතන හොදලා ඒගොල්ලෝ ඇවිල්ලා ඒ තියෙන තැන් වල ඒගොල්ලෝ තියා ගන්න. මට තියෙන්නේ හොදලා මෙහෙම තියන්න විතරයි. මේ පිගන් ටික කෝප්ප පිගන් ඒ ඔක්කොම ඒගොල්ලෝ ඔක්කොම තියනවා ළඟට ඇවිල්ලා. ඒගොල්ලන්ට ඕන විදිහට තියාගන්න. මට තියෙන්නේ හොදලා තියන්න විතරයි. හොඳයි එහෙනම් මම ඔයගලන්ට දැන් කලින් කිව්වා ඇයි මම මගේ මේන් ජොබ් එක තියෙද්දි මේ වගේ දෙයකට එන්නේ කියලා නේ. පැයත් දැන් මෙහෙමනේ. දැන් අපිට මේ රටවල් වලට ආවම ගොඩක් විශේෂයෙන්ම මේ යුරෝප් කන්ට්‍රි වලට ආවට පස්සේ අපි දැන් ඉන්නේ දැන් එංගලන්තේනේ. එහෙම නැත්නම් අපි කියන්නේ පොදුවේ UK නේ. ආවට පස්සේ දැන් අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් අපි ඉන්නේ හවුස් රෙන්ට් එක. එහෙම නැත්නම් අපි කියන්නේ ගෙවල් කුලි ගෙවන්නේ. ඒ ගෙවල් කුලි විතරක් නෙමෙයි. ඊට පස්සේ තියෙනවා අපිට හවුස් රෙන්ට් ප්ලස් කවුන්සිල් ටැක්ස් නෝ. ඉතින් කවුන්සිල් ටැක්ස් එකත් ගේ ප්‍රමාණයට අපි කියමු ගේ කාමර 3ක් නම් එනවා සාමාන්‍යයෙන් පවුන් 200ක් විතර මාසෙකට. කාමර එකක් දෙකක් නම් 150ක් 100කට වගේ අඩු වෙනවා. ඉන්න පළාතන අපි කියමු ගොඩක් කන්ට්‍රි සයිඩ් නම් ගොඩක් ඒක කියන්නේ කවුන්සිල් ටැක්ස් එක අඩු වෙනවා. දැන් අපි ඉන්නේ සාමාන්‍යයෙන් නගර බද නම් කවුන්සිල් ටැක්ස් එක වැඩි. ඒ නිසා කොහොම හරි අපිට එනවා හවුස් රෙන්ට් එක ප්ලස් කවුන්සිල් ටැක්ස්. ඉතින් අපිට හැම මාසෙකම අපි කියමු අපි කියමු හවුස් රෙන්ට් එකට අමතරව තව කවුන්සිල් ටැක්ස් 200ක් ගෙවන්න තියෙනවා කියලා. ඒකත් ගෙවන්න තියෙනවා හැම මාසෙකම. අවුරුද්දකට සැරයක් නෙමෙයි ලංකාවේ වගේ. මේක ඒක පිළිවෙලට විධිමත් විදිහට හැම මාසෙම ගෙවන්න තියෙනවා මේ කවුන්සිල් එකට. ඉතින් අපිට එන මේක හරි අමාරුයි. මොකද වැඩ කරලා ගන්න පඩි ගන්න කොටත් අපේ පඩිය හම්බෙන්නේ ටැක්ස් වෙලා එන්නේ නේද? ඒක ක්‍රමානුකූලව අපි ගන්න පඩිය වැඩි නම් ටැක්ස් එකත් වැඩි. පඩිය අඩු නම් ටැක්ස් එක අඩුයි. ඒ වගේ එහෙම නිසා ඉතින් අපිට අමාරුයි මේ මාසේ පඩියෙම ජීවත් වෙන්න. ඒ නිසා ඉතින් දැන් හවුස් රෙන්ට් එක ප්ලස් කවුන්සිල් ටැක්ස් ඊළඟට තියෙනවා අපිට කාර් එකක් තියෙනවා කාර් එකේ ඉන්ෂුරන්ස් අපිට අපේ ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා. තව කාර් එකේ තියෙනවා අපිට ගෙවන්න තව රෝඩ් ටැක්ස් එක තියෙනවා. ඒක පාරේ අරන් යනකොටත් ඒකට ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා. ඒකත් මාස්පතා ගෙවන්න ඕන. මම දැන් කලින් කිව්වා අපිට දැන් ලයිෆ් ඉන්ෂුරන්ස් ඒකට ගෙවන්න තියෙනවා. අනිවාර්යයෙන් හැමෝටම මෙහි ඉන්න ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕන. ඊළඟට තියෙනවා අපිට තව ගෙවන්න තියෙනවා මොනවද මේ ලයිට් බිල් එනවා. ඊළඟ කරන්ට් බිල්, ගෑස් බිල්, වෝටර් බිල්, ඊට අමතරව ඉන්ටර්නෙට්, ඊට අමතරව දැන් මේ අසනීපයක් වෙන මෙඩිකේෂන් ඕක තමයි ප්‍රධාන වශයෙන්. ඉතින් අමාරුයි මාසෙ පඩියෙන් කරගන්න. ඒ නිසා ගොඩක් දෙනෙක් මෙහි UK කියලා නෑ. ඉතින් ඇවිල්ලා ඉතින් මේ වගේ අමතර රස අපි කියන්නේ පාර්ට් ටයිම් එකක් හොයාගෙන කීයක් හරි හොයා ගන්නවා. අර එන අඩු ගානේ වතුර බිලක් හරි කරන්ට් බිලක් හරි අපිට ෂේප් කරගන්න පුළුවන්. නැත්තම් මෙහි අර අපි කියන්නේ මේ මොකද්ද රයිස් එක වැඩි. ඒ කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් එනවා මේ අන්තිමට බිල් ටික ගෙවා ගන්න ගියාම ලේසි නෑ මේ කේස් එක. මොකද ලංකාවේ වගේ අපිට ඉන්නේ නෑනේ ගොඩක් වෙලා ලංකාවේ කවුන්සිල් ටැක්ස් ගන්න. ගොඩක් වෙලාවට ලංකාවෙත් හවුස් රෙන්ට් අඩුයි. නේ අපි දන්නවනේ අපි ලංකාවේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. මේ බෑ මේ පිළිවෙලට ඔක්කොම ගෙවන්න ඕනේ. ඒ අමතර දඩකොලයක් එන්න පුළුවන් කාර් එකකට. පෙනල්ටි එකක් අපි කියන්නේ. ඒක ගෙවන්න වෙනවා. ඒව නොගෙව ඉන්න බෑ. ඉතින් මෙන්න මේ හේතු කාරණා හින්දා ප්‍රධාන රස්සාවට අමතරව රෑ වෙලා හරි දැන් මෙහි රෑ වෙලා UK වල දැන් මං ඇවිල්ලා ඉන්නේ මං හිතන්නේ දැන් රෑ 8:00මාර විතර. දැන් ගෙදර යනකොට රෑ 9 විතර එනවා. නමුත් ඉතින් එනවා නේ කරන්න දෙයක් නැහැ. මෙහි આવොත් ඉතින් ඔහොම තමයි. අපි කියන්නේ ඉතින් කොහෙද මේ ගෙදර ගියොත් අර කියන්නේ බවුලෑ ගෙදර ගියොත් ඉතින් එල්ලිලා ඉන්න වෙනවනේ. ඒ වගේ තමයි ඉතින් මෙහි ආවට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් හරියට හොඳට ජීවත් වෙන්න නම් මේ වගේ දේවල් කරන්න වෙනවා. ඉතින් ඔය වගේ ඊටාම අපි කියන්නේ දුක එතකොට ස්ට්‍රෙස් එක ගොඩාක් තියෙන මේ රටවල් වලට. අපි කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ හිතනවා අපි මේ වගේ යුරෝප් රටවල් වලට ආවට පස්සේ අපිට හරි
මෙහි හරි සුර සැප තියෙනවා, සල්ලි තියෙනවා නේද? නෑ, එහෙම නෑ. මෙහි ආවට පස්සේ ලංකාවට වැඩිය අපි දුක් විඳින්න ඕන. අපි ලංකාවේවත් පයින් ගිහිල්ලා නමුත් අපි මෙහි පයින් ගිහලා තියෙන ඊට වැඩිය වැඩ කරන්න තැන් හොයාගෙන නේ. ඉතින් ඔහොම තමයි. ලේසි නෑ පිටරට ගහම ජීවිතේ. විශේෂයෙන් දැන් ඉන්නේ එංගලන්තේ. ලේසි නෑ මෙහි ජීවත් වෙන්න. එන්න මෙහෙත් ලයිට් බිල් වැඩි වෙනවා. කරන්ට් බිල් වැඩි වෙනවා. එතකොට ඉස්කෝල ළමයන් ඉන්නවනම් ළමයන්ගේ ඉස්කෝල ඒ ෆීස් ගෙවන්න තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් වලින් මිදෙන්න අඩු ගානේ පොඩි සහනයක් ලබන්න තමයි ඉතින් මේ වගේ දෙයකට එන්නේ. නමුත් ඉතින් අපි UK ආවයි කියලා ඉතින් මෙහෙම ලස්සනට ඉන්න බෑ. ලස්සනට ඉන්නවා නම් ජීවිතේ ගෙනියනවා ඉතින් මේ දේවල් කරන්න වෙනවා. මේ දේවල් නොකරොත් ඉතින් අපිට සාමාන්‍ය රටට අඩුවෙන් ඉතින් ඉන්න පුළුවන්. ඉතින් ඒක ලයිෆ් එකට හරිය නෑ. එතකොට නිකන් අර වැඩක් නෑ. ඊට වඩා හොඳයි ලංකාවේ ඉන්න එක නේ. අපි දැන් මේ ආවනම් ඒ විදිහට ඉන්න බෑනේ. සමහර UK ආවනම් ඉතින් UK විදිහට ඉන්න ඕනේ. ඒ නිසා ඉතින් මේ වගේ දේවල්ට එනවා. නැත්තම් ඉතින් මෙච්චර මේ තමන්ගේ ප්‍රධාන රස්සාවත් එහෙම නැත්නම් මේන් ජොබ් එක කරලා මේවට එන්නේ නැහැ. ඉතින් මම දැන් මේ මෙතනට සතියේ දවස් 3ක් යනවා. අමතර කරන්න. ඒ කියන්නේ part time කරන්න. හොඳයි ඉතින් ඔය ටෙඩි ඉතින් කියන්න දෙයක් නැහැ. ඕක තමයි කියන්නේ මේ රටකට ආවොත් ඉතින් කට්ට ගන්න වෙනවා. ගොඩාක්ම කට්ට ගන්න වෙනවා. තව ඉස්සරහට සීතල එනවා. දැන් සීතල එන්න පටන් අරන් තියෙන්නේ. ඕක තමයි ඉතින් UK life එක. එහෙම නැත්නම් එංගලන්ත ජීවිතය. එහෙනම් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි මාත් එක්ක මේ විනාඩි කිහිපය එහෙම නැත්නම් මම හිතන්නේ පැය භාගයක් විතර මාත් එක්ක රැඳිලා හිටියට. එහෙනම් ඔයගොල්ලන්ට සියලු දෙනාටම සුබ සන්දාවක්. ඒ වගේම බායි.